හලෝ කොහොමද හැමෝටම හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අද මම අරගෙන ආවේ කොහොමද මැටි ගාගන්නේ කියලා ලිපක. ලිපේ මැටි ගාන එක එහෙම අපි හිතන තරම් ලේසි නැහැ. ඒක අපි වැලි කලවම් කරලා තමයි මේ මැටි හුඹස් පස් වලින් අරගෙන වැලි කලවම් කරලා ඒ විදිහට තමයි ලිපේ මැටි ගාගන්න අපි මැටි හදාගන්නේ. ඉතින් ඒ විදිහට හදාගත්ත මැටි මේ අපේ අම්මා ගාන විදිහ තමයි ලිපේ තියෙන්නේ. අපි ලිප හදාගෙන තියෙන්නේ ලිප් 3ක් එන විදිහට. ඒක ලේසි අපිට. එතකොට තව වළඳක් තියන්නත් පුළුවන්. ඒ විදිහට අදාගෙන රවුම් විදිහට රවුමට ඇඟිලි වලින් තමයි මේක ගන්න ඕනේ. එතකොට තමයි අර ලස්සනට ඒකේ අවසානයේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තියෙන විදිහට අම්මා ඔන්න දැන් ගන්නවා පළවෙනි ලිප. දැන් මේ ලොකු ලිප ගන්න එක තමයි තියෙන්නේ. ලිප වටේට අත ගගා වතුර දදා මැටි ටික ලස්සනට අල්ලන විදිහට අවශ්‍ය ප්‍රමාණයට වතුර දදා අත ගන්න ඕනේ. එතකොට තමයි මේක ලස්සනට හැඩේ එන්නේ. ඉතින් යාළුවනේ අපි බලාගෙන ඉමු කොහොමද මේක අන්තිමටම ලස්සන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ලිප ගාපුවාම මැටි ගැලවෙන්නේ නැති වෙන්න ප්‍රධානම හේතුව තමයි වැලි කලවම් කරන එක. ඔයාලට වැලි කලවම් කරන්න බැරි වුණොත් මේ වගේ ලස්සන ෆිනිෂින් එකක් නම් ගන්න වෙන්නේ නැහැ. බලන්නකෝ කොහොමද අපේ ලිප දැන් ලස්සන. අලුත් අවුරුද්දට කිරි උතුරන්නේ තමයි අපි මේ ලිප ගෑවේ.